නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනීගෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනීගෝ නම් වෙනසේක. න ඊගෝ යස්සසෝ අනීගෝ. රාගාදී ඊග නැත්තා අනීග නම් වන බවයි සඳහන් වන්නේ. ඊග හෙවත් කම්පාවෙන් නැත්තේ යමෙකුටද හෙතෙම අනීග නම් වන බව සඳහන් වෙනවා. මෙසේ මේ රාගාදී ඊග නැති කෙනා අනීග නම් වන බව සුත්ත නිපාත අංගුත්තර නිකායේ කියන අට කතාවන්හි විස්තර වෙනවා. ඊග යනුවෙන් සඳහන් කරන්නේ වෙවුලීම නැත්නම් කම්පනය. රාග දේශාදිය නිසා මිනිසා වෙවුලන බවට පත් වෙනවා. කම්පනයට පත් වෙනවා. රාගාදිය නැත්නම් මෙසේ වෙවුලීමක් කම්පාවක් නොමැති බව සඳහන් වෙනවා. සැලවීමක් නැති යානය බොම සැප පහසුයි. එමෙන්ම කෙලෙස් නැමැති සැලවීම නැති ජීවිතයද බොම සැප පහසුයි, දුකින් තොරයි. එම නිසා අනීග යන බව නිදුක් බව වශයෙන් උදාන අට කතාවන්හි විස්තර වෙනවා. කෙලෙස් දුකිනුත් විපාක දුකිනුත් නිදුක් වූ තැනැත්තා අනීග නම් වන බව මජ්ක්‍ධිම නිකාය අට කතාවන්හි විස්තර වෙනවා. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කළ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කෙලෙස් නැමැති වෙවුලීම නැහැ. රාග වශයෙන් අරමුණුවල ඇලීම ඇති කරන අරමුණුවලදීද භාග්‍යතුන් වහන්සේ අකම්පිත වුණා. දේශේ වශයෙන් ගැටීම ඇති කරන අරමුණුවලදී අකම්පිත වුණා. මෝහය වශයෙන් මුලා වෙන අරමුණුවලදී අකම්පිත වුණා. ලෝකයා මෙම අරමුණුවලදී කම්පිත භාවයට පත් වෙනවා. එම නිසා ඇලීම්, ගැටීම්, මුලාවීම් යන මේ සියල්ලම නිසා ඒ ලෝක සත්වයා මුලාවට, පීඩාවට, ගැටීමට පත්ව වෙහෙසීමට පත් වෙනවා. මේ අනුව ඇලීම්, ගැටීම්, මුලාවීම් කියන සියලු තැන්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙහෙසක් නොමැතිව වැඩ වාසය කළා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං යනුවෙන් ඔබ මේ ගාථාව අහලා ඇති. ශෝකය, බිය ඇති කරනවා මේ තණ්හාව. අතිශයින් පීඩාවට පත් කරනවා, දුකට පත් කරනවා. අපතිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම අරමුණු අභියස අකම්පිත භාවයට පත් වුණා. ඒ අනුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිදුක් වූ කෙනෙක්. මෙසේ රාගාදී ඊගෙන් නොමැති නිසා භාග්‍යතුන් වහන්සේ අනීග නම් වෙනවා. එනම් අපි හැමදෙනාම නිදුක් වෙන්න නම් මේ රාග ද්වේෂ මෝහාදී කෙලෙස් මල දුරු කරන ප්‍රතිපදාවේ ඉන්නට ඕනේ. සාදු සාදු. අනීග භාවයට පත් වූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.